තථාගතයන් වහන්සේගෙන් දවසක් භික්ෂුන් වහන්සේලා පිරිසක් අහනවා ස්වාමීනි අපි කී වතාවක් උපදින්නේ නැද්ද? ඒ වෙලාවේ උන්වහන්සේ උත්තරයක් දෙනවා පින්වත් මහණෙනි නුඹ මිනිස්සෙක් වෙලා බීපු මෞකිරි ප්‍රමාණය මේ සප්ත මහා සාගර ජලයටත් වඩා වැඩි කියලා. ඒ කියන්නේ පින්වතුනි අනන්තයි අප්‍රමාණයි. එහෙනම් මේ සසරේ අපි මේ ඉපදි මෙරි ආපු වාර ගන්න අනන්තයි අප්‍රමාණයි. තථාගතයන් වහන්සේ කියනවා අපිට නෑදෑයෙක් නොවිච්ච කිසිම කෙනෙක් මේ ලෝක ධාතුව තුල නෑ කියලා. ඒ කියන්නේ අපිට අම්මා නොවෙච්ච, අපිට තාත්තා නොවෙච්ච, අපිට සහෝදරයා සහෝදරිය නොවෙච්ච, දරුවා නොවෙච්ච, දුව පුතා නොවෙච්ච කිසිම කෙනෙක් මේ විශ්ව ධාතුව තුල නෑ කියලා. එහෙනම් එච්චර කාලෙක ඉඳලා තමයි පින්වතුනි අපි මේ ගමන එන්නේ. ඉපිදි මෙරි දුක් විඳ මේ ගමන අපි එනවා. ඒ එනකොට අපිට විවිධාකාරයේ පුද්ගලයෝ මුණ ගැහිලා තියෙනවා. ඒ විවිධාකාර පුද්ගලයෝ හා විවිධාකාර දේවල් හටගෙන තියෙනවා. කෙනෙක් සමග ලබැඳියාවක් හටගෙන ඇති. කෙනෙක් සමග තරහක් හටගෙන ඇති. කෙනෙකුට අපි වෛරයක් කරලා ඇති. කෙනෙකුට අපි අසාධාරණයක් කරලා ඇති. ඔන්න ඔය ආදී වශයෙන් කරපු දේවල් මේ සංසාරේ ඉදිරියට ඇදෙනවා. තථාගතයන් වහන්සේ මේක කියපු දෙයක් ඔබ අහලා තියෙන මලකෙවල් වල එහෙම බැනර් වල ගහලා තියෙනවා. රූපං ජීරති මජ්ජානා නාමගොත්තං නජීරති. රූපං ජීරති මජ්ජානා නාමගොත්තං නජීරති ගුහම අද මිනිස්සු හිතාගෙන රූපේ දිරනවා. එයාගේ නම තියෙනවා. ඒ අරමුණෙන් තමයි ඒක ගහලා තියෙන්නේ. නැත්තම් එතනට ඔක ගහන සුදුසු දෙයක් නෙමෙයි. ඒ අරමුණෙන් තමයි ඒක ගහලා තියෙන්නේ. මොකද්ද? රූපය දිරලා ගියා. හැබැයි එයාගේ නම අපි අතර පවතිනවා කියන එක. එහෙම එකක් නෙමෙයි පින්වතුනි. අපි රූපයක් වශයෙන් අපි හැම දෙයක්ම කරද්දී එතන තියෙනවා යම්කිසි රූපයක්. ඒ කරපු දෙය නැති වෙලා ගියාට ඒ කරපු දේ නිසා මේ විශ්ව ධාතුවට පිට වෙලා ගිය කිරණ සමුදාය එලෙසම පවතිනවා. ඒ කිරණ සමුදාය එලෙසම පවතින නිසා තමයි පින්වතුනි අපේ බුදුහාමුදුරුවන්ට කියන්න පුළුවන් මම මේිට බුදුවරු 27 දෙනෙකුට එපිටදී දීපංකර බුදුහාමුදුරුවන්ගේ පාදමූලයේදී සුමේද නම් තාපසය වෙලා විවරණ ගත්තයි කියලා. නියත විවරණ ලැබුවයි කියලා. එහෙමනම් මේ කියන මේ නාම ධර්මයන් ඒකාන්තයෙන්ම මේ විශ්ව ධාතුව තුල තැන්පත් වෙනවා. ඒක නිසා තමයි ඕනෑම බුදු කෙනෙකුට ඒක කියන්න පුළුවන්. ඔන්න ඕක තමයි නාමය කියලා කිව්වේ. එතකොට පින්වතුනි අපි හොඳ දෙයක් කළත් නරක දෙයක් කළත් ඒ කරපු දේ නාම කියන කොටස ඒ ආකාරයෙන් කිරණ වශයෙන් තැන්පත් වෙලා තියෙනවා. එතකොට දැන් අද ඔබට හිතනවා ඇති අද අපිට ඇයි මේ යාළුවා මෙච්චර හිතවත් උනේ? ඇයි මේ යාළුවා මාත් එක්ක තරහ? ඇයි මේ යාළුවා පොඩ්ඩ ගෑවෙන්න බැරි වුණාම මාත් එක්ක තරහ? ඒ වගේම තමන්ගේ පවුල ඇතුළට ගියාට පස්සේ සමහර වෙලාවට ඉන්න පුළුවන් පින්වතුනි දරුවෝ. ඒ දරුවා මුල් කාලේ බොහොම හොඳට හිටියා. නමුත් යම්කිසි සිදුවීමකින් පස්සේ ඒ දරුවා පුදුම තරහක් දෙමාපියොත් එක්ක තියෙනවා. දෙමාපියෝ දකින්නකොට ළමයාට කේන්ති යන අවස්ථාවල් එන්න පුළුවන්. මේවා හරීම වැදගත් පින්වතුනි ජීවිතේ මේවා හොඳට තේරුම් ගන්න. මේවා තේරෙන්නේ නැතුව ඉස්සරහට ගියොත් තමයි මේ ජීවිතේ විනාශ වෙන්නේ. මේවට මේ පොසිටිව් තින්කින් කිය හොය යන්න අවශ්‍ය දේවල් නෙමෙයි. බුදුදහම තුල මේවායේ සාධක තියෙනවා. මේක අවබෝධ කරගත්තා නම් පින්වතුනි තමන්ගේ පෞල් ජීවිතේ හෝ තමන්ගේ ඉන්න ඔය යාළු මිත්‍රාදීන්ව නැති කරගන්න නැතුව තමන්ට ඉන්න පුළුවන්. බිරින්දෑවක් ඉන්න පුළුවන් මුල් කාලේ බොහොම හොඳට හිටියා. නමුත් යම් කිසි සිදුවීමකින් පස්සේ එදායින් පස්සේ තරහයි. ණයට අඳුකොළ වගේ. ණයයි මුගටියයි වගේ. මේ දෙන්නගේ වැඩේම රණ්ඩු වෙන එක. ඉස්සර හැබැයි එහෙම නැහැ. නමුත් කාලයකට පස්සේ එහෙම දෙයක් සිද්ධ වුණා. ඉස්සර එහෙම දෙයක් තිබුණා නම් කසාද බඳින්නේ නැහැ නේ කවදාවත්. නමුත් යම් කාලයකට පස්සේ මෙන්න මේ දේ සිද්ධ වෙන්න පටන් ගත්තා. ඒ ස්වාමි පුරුෂයාට බත් ටිකක් බෙදලා ගිහින් දුන්නොත් ඒකත් වැරදි. ගල් කැටයක් ඇවුනොත් එහෙම පොඩියට බත් එකෙන් අරලා මූණට දමලා ගහනවා. මම දන්නේ එහෙම ෆැමිලි එකක් හිටියා. ජීවිකා වශයෙන් කළේ කසිපු පෙරණ එක. අන්තිමට ඒ දරුවා දවසක් මම දැක්කා ඒ ගෑනු කෙනාගේ දතක් කැඩලා දිනවා ඉස්සරහා. පස්සේ මම ආරංචි කළා බැලුවා කොහොමද කියලා. මොකද්ද වෙලා තියෙන්නේ? ඒ අම්මා අර දරුවා තමයි තාත්තා පිළිකාවක් හැදිලා මොකද කසිපු පෙරණ එකයි හරක් මරණ එකයි කළේ. පිළිකාවක් හැදිලා හරකෙක් වගේ 7 දවසක් 8 දවසක් කෑ ගැහුවා මට මතකයි හොඳටම. කෑ ගහලා මැරලා ගියා. මේ බුදුහාමුදුරන්ගේ කාලේ අපි ඔය අහලා තියෙනවනේ චුන්දසූකරට මෙහෙම වුණා කියලා. ඒ වගේම චුන්දසූකර කෙනෙක් මගේ ඇස් දෙකටම දැකලා තියෙනවා. ඒ වෙලාවට පින්වතුනි ධර්මයේ පිහිටක් පතන්න බෑ.
ඒ අය ඒ වෙනකොට මේ ඔසුපත් නරක හෝ අටමහා නරක ආදී දැක දැකේ ඉන්නේ. ඒක තමයි මේ කෑ ගහන්නේ ඔසුපත් නරක දැකලා තමයි කෑ ගහන්නේ අනේ මාව බේරගනියෝ කියලා. හැබැයි මේක පිට වෙන්නේ මොකෙක් විදියටද? අර හරක්ගේ විදියට තමයි පිට වෙලා යන්නේ. මොකද ඒ හරක් මරණ වෙලාවේ හරක් කෑ ගහපු ආකාරයට. ඒකත් එක්තරා නාම ධර්මයක් තමයි පිටට විශ්වයට පිට වෙලා ගියේ. එතන මේ මිනිස්යාගේ ජීවිකාව දරුවා අරන් යන්න පටන් ගත්තා පිරිමි දරුවා. මොකද කරන්නේ? අර බත් එක අතට ගත්තා ළමයා බත් එක කනකොට ගල් කැටයක් කැවුනා. හැමදාම ගල් මේක කරන්න පුළුවන්ද කියලා ගත්ත බත් පිඟාන ගැව්වා අම්මට. අර පිඟාන ගිහලා අම්මගේ කටේ වැදිලා මේ දත කඩලා ගිහිල්ලා. අන්න එහෙම තමයි ඒ අම්මට දත අහිමි වුනේ. මේ සියල්ල පින්වතුනි මේ සසරේ තිබිච්ච ගනුදෙනු. මේකට හොඳම වචනයක් තමයි ගනුදෙනු කියන දේ. මේ අපි පියව යන්නේ සසරේ කරපු ගනුදෙනු.